අපි මේ කොහෙද ඉන්නේ? වේඩ් ගුහාවට සාදරයෙන් පිළිගන්නවා. මම මේක කවදා හරි ගෑනු කෙනෙකුට කියන්න හිටපු දෙයක්. ගෑනු කෙනා කියන්නේ මගේ අම්මා නෙමෙයි. මේ පොඩ්ඩක් ඉන්නවද? අපි කොහොම හරි කරලා හොයාගන්න ඕන නකල්ස් මං ගැන ඒ විදිහට හිතන්නේ මොකද කියලා. අනිත් එකයා ලොන් ක්ලෝවත් දන්නවා. ඒකත් ඒකට සම්බන්ධ ඇති. පොඩ්ඩක් ඉන්න මං දන්නවා. මෙන්න මේ සිටියේ මේ දියවන්තයක සලකුණක් තියෙනවා. දැන් මම මේ කලින් දැනන් හිටියේ නෑ. මේ මොකද වෙන්නේ? ලොන්ක්ලෝ කොහොමද සනික්? ඔයාට මේක පේනවා නම් ඒ කියන්නේ මට මොකක් හරි සිද්ධ වෙලා. මම හිතනවා ඔයා කරදරයක් නැතුව පෘථිවියට ආවා කියලා. ඔයා මේ ලෝකේ තෝරගත්තේ ගොඩාක් වැදගත් හේතුවකට. මේක තමයි මහා දියමන්තියේ රහස් ස්ථානය. වව්! මහා දියමන්තියට තියෙනවා සිතුවිලි ඇත්ත කරන්න පුළුවන් බලයක්. හරියට ගෝස්ට්බස්ටර් ෆිල්ම් එකේ මාස්මෙලෝ මිනිසා වගේ. වැරදි අතකට ගියොත් ඒකේ මුළු විශ්වයේම ජීවිත අනතුරුයි. මහා දියමන්තිය පරිස්සම් කිරීම මගේ පූජනීය රාජකාරිය. දැන් ඒක ඔයාට බාරයි සොනි. ඔයාට තේරුණානේ? එහෙනම් මේක තමයි වෙලාව. සිටියම පස්සෙන් යන්න. දියමන්තිය හොයාගෙන ඒක පරිස්සම් කරන්න. මගේ දයාවර සොනි. මම දැනගෙන හිටපු කාටත් වඩා ඔයාට හොඳ හදවතක් තියෙනවා. මම ඔයාට ගොඩාක් ආදරේ සොනි. ගිහින් එන්න. ඔව් ඉන්න. මං ඔයාගේ වචනය රකින්නව ලොන්ක්ලෝ. මං අහන්නේ එතකොට ඒ ඔයාගේ තාත්තද? මොනවා? නැද්ද? මේ සිතියමට අනුව මේකේ පළවෙනි තැන දෙන්නේ සයිබීරියාවේ. ඒ මාලිමාවෙන් දියමන්තිය තියෙන තැන පෙන්නනවා. දැනටමත් නකල්ස් ඒ පැත්ත නිසා මේක තරංගයක්. නකල්ස්? මන් දැනගෙන හිටිය ඉස්කෝලේ ළමයෙක් නකල්ස් කියලා. කොයි වෙලෙත් අත කටි. එතකොට මේ ඒ නකල්ස්ද? අපි ඉවර. මෙයා ඔය අතකටේ දාන නකල්ස් උනොත් කමක් නැහැ. අපිට දැන් එහෙට යන්නම වෙනවා. ඔයා අපි කියලා කිව්වේ මොකක්ද? ඔයාත් දැන් මාත් එක්ක එනවනේ. නෑ. මං ආව ඔයාට අවවාද කරන්න විතරයි. නැතුව සටන් කරන්න බය වෙන්න නෙමෙයි. එපානේ මං ඔයාගෙන බලාගන්න. ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ ළමයෝ. ඔයාගේ අත දෙන්නකෝ. මේක කවදාවත් කැඩෙන්නේ නැති විදිහේ පොරොන්දුවක්. හරි එහෙනම් මං එනවා. Me and you, maybe sunshine, maybe rain. ඩොක්ටර් මේ ඇත්තටම ඔයානේ. දැන් පෙනුමත් වෙනස්. තාත්තා අලුත්ම රැවුලක් දාගත්තා. මන් දැනගත්තා ඔයා ආයෙත් මෙහාට එයි කියලා. මම කවදාවත් ඔයාගේ ඕස්ට්‍රේලියානු එළුකවියක නිවෙන්න දුන්නේ නෑ. හතු ටිකක් තිබ්බනම් මරු. ඔයා මොනාවි ගෙනල්ල වගේ. මට පේන විදිහට නම් මේ පිටසක්වල ඉත්තෑවෙක් වගේ. පිටසක්වල ඉත්තෑවෙක්? දන්නවද මම ඒ චින්ඩා කෙනෙක්? උපතේ ඉඳලා පුහුණු වෙලා තියෙන සියලුම සටන් ක්‍රම. මම ඉන්නේ මගේ ගෝත්‍රයේ ගෞරවය රැකගන්න. අනික මට බාධාවක් වන හැම දෙයක්ම මම විනාශ කළා දානවා. ආදරෙන් පිළිගන්නවා. ඒ කියන්නේ එයා ඔයාව විශ්වාස කරනවා ස්ටෝන්. හරි. දැන් අපි මෙතන පිළිවෙලක් කරමු. ඕස්ට්‍රේලියන් එලකිරි දාපු ලැටේ එකක්.